අයිබෝන් කියලා පිළිගන්නා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඔයාලගේ WhatsApp එකේ ඔයාලා දාන ස්ටේටස් එකක් කොහොමද හයිඩ් කරලා කියලා. ඒ කියන්නේ ඔයාලගේ කැමතියාට පේන්නේ, කියන්නේ ඔයාලා contact list එකේ ඉන්නවා කැමතියාට පේන්න අකමැතියාට නොපෙනෙන්න එහෙම හදා ගන්න විදිහත් මම මේ වීඩියෝ එකකින් කියලා දෙනවා. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලන්න තියෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගින් ඉතාමත් පහසුවෙන් ගෙන්නා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. හරි අපි යමු අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයාලගේ phone එකේ තියෙන WhatsApp application එක open කරගන්න. මම මගේ phone එකේ තියෙන WhatsApp application එක open කරගන්නවා. දැන් ඔයාලා කරන්න ඕනේ සාමාන්‍යයෙන් ස්ටේටස් එකක් දාන්න තැනට යන්න ඕනේ. කියන්නේ මේ පල්ලෙහා තියෙන අප්ඩේට් කියන තැනට යන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ උඩ තියෙන ඩොට් තුන මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. මම ඊතලයක් දාලා පෙන්නන්නම්. මෙන්න මේ උඩ තියෙන ඩොට් තුන මත එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතනින් ඔයාලා කරන්න ඕනේ මේ දෙවෙනියට තියෙන ස්ටේටස් ප්‍රයිවසි කියන ඔප්ෂන් එක මතට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන මෙතනින් වෙන සිදුවීම ගැන ඔයාලට මම සරලවම කියලා දෙන්නම්. මේ my contact දාලා තිබ්බොත් ඔයාලා දාන ස්ටේටස් එක ඔයාලගේ WhatsApp contact list එකටම පෙන්නනවා. මේ දෙවෙනිට තියෙන ඔයාලට ඔප්ෂන් එකක් බලන්න පුළුවන්. අන්න ඒකට ඔයාලා ටික් එක දාලා ස්ටේටස් එක දැම්මොත් ඒකෙන් කියවෙන්නේ ඔයාලා දාන ස්ටේටස් එක ඔයාලා අකමැති අය ඉන්නවා නම් මෙතනින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ ස්ටේටස් එක පෙන්වන්න ඕනේ නැති කට්ටිය ඉන්නවා නම් ඒ කියන්නේ contact list එකේ එයාලා අපිට සිලෙක්ට් කරලා ස්ටේටස් එක දාන්න පුළුවන්. මම ඒක ඔයාලට කරන විදිය පෙන්වන්නම්. මේ දෙවෙනි ඔප්ෂන් එක මත එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ WhatsApp contact list එක මෙතන පෙන්වනවා. මෙතනින් ඔයාලට අකමැති අය ඉන්නවා නම් ටික් එක දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ටික් එක දාලා ඔයාලට මෙතන මේ තියෙන හරි අයිකන් එක මේ පහලින් තියෙන කොළ පාට හරි අයිකන් එක දීලා ඔයාලට මේක සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තුන්වෙනියට තියෙන ඔයාලට ඔප්ෂන් එකක් බලන්න පුළුවන්. ඒකෙන් කියවෙන දේ මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එකෙන් කියවෙන්නේ ඔයාලා දාන ස්ටේටස් එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ contact list එකේ ඉන්න කට්ටියගෙන් පෙන්වන්න ඕනේ කට්ටිය විතරයි මේකෙන් සිලෙක්ට් කරන්නේ. එතෙන්ටත් කරන්න තියෙන්නේ අපි මේ තුන්වෙනි ඔප්ෂන් එක ක්ලික් කරලා අපේ contact list එකේ මේ ස්ටේටස් එක පෙන්වන්න ඕනේ කට්ටිය මෙතනින් සිලෙක්ට් කරලා මේ පහලින් තියෙන හරි අයිකන් එක අපි දෙන්න ඕනේ. ඊට පස්සේ මේ අපි දාන ස්ටේටස් එක උඩට මෙයාලට විතරයි පෙන්වන්නේ. හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න නැති කියලා. මේ වීඩියෝ ඔයාලට වටිනවා කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, යාළුවන්ට දැනගන්න share කරන්න. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාළේ තියෙන රතු පාට subscribe button එක press කරලා all දාන්න. එතකොට මම දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගයෙන් තාමත් පහසුවෙන් ගෙන්නන්න පුළුවන්. නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.